සුදර්ශනාරාමයේ මම පැය 1000ක් කරලා ලෙක්චර් එක. ලොකු ගානක් ගත්තා. පැය 1000කට ලොකු ගානක්. වැඩක් නැහැ හදන්න බෑ. හදන්න බෑ පුතා. හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණාව. කවුරු හරි පුජ්‍යලේ. හරි. කවුරු හරි පුජ්‍යලේ කිසියම් පුජ්‍යලේ පුතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන දවස තියෙනව නේද? ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පටන් ගන්න දවස තියෙනව නේද? අන්නේ දවස තමයි උගේ අන්තිම කාලය. උගේ අන්තිම පැය කීපය, දවස් කීපය, තප්පර කීපය මම පෙන්නන්න. දැන් අපේ ශරීරය පුතා මොලේ ගත්තාම සතුටේ හෝමෝනේ සාය වෙන සෛල කීපයක් තියෙනවා. එකක් තමයි ඩොපමින්, සෙරොටොනින්, ඔක්සිටොසින් තියෙනවා. තව තියෙනවා ඩොපමින් වර්ග. එක සෛල තියෙනවා. හෝමෝන. පුතා ඒකෙන් විශේෂ කාර්යයක් ගන්න මොනවද? ඩොපමින් ක්‍රියේට් කරන්නේ. මේ සෛල වලින් තමයි ඩොපමින් හදන්නේ. ඩොපමින් කියන්නේ මොනවද පුතා? ඩොපමින් කියන්නේ අපිට සතුට ගෙන දෙන දේවල් නැවත කිරීමේ ආස්වාදය පිළිබඳ අපිට කියලා තියෙන ඩොපමින්. අම්මට අක්කරේ කරද්දි ඩොපමින් හැදෙනවා. යාළුවට ආදරය කරද්දි ඩොපමින් හැදෙනවා. අප්පච්චිට ආදරය කරද්දි ඩොපමින් හැදෙනවා. ගුරුවරුන්ට ආදරය කරද්දි බ්‍රේන් එක ඇතුලේ ඩොපමින් හැදෙනවා. ක්‍රීඩා කරද්දි ඩොපමින් හැදෙනවා. සෙල්ලම් කරද්දි ඩොපමින් හැදෙනවා. ඔබ නැටුම් මාඩයේදී ඩොපමින් හැදෙනවා. සංගීත ඉගෙනගද්දි ඩොපමින් හැදෙනවා. මත්ද්‍රව්‍ය මොකද කරන්නේ? මත්ද්‍රව්‍ය වලින් කරන්නේ කියලා පුතා අර ඩොපමින් වල ඒරියස් අවුස් වෙනවා. ඩොපමින් වල ඒරියස් අවුස් වෙන නිකන් ඉන්නේ. මොලේට ජීවිත කාලෙම හදාගන්න බැරි වෙච්ච ඩොපමින් ප්‍රමාණය එකපාර හදන්න පටන් ගන්නවා. මොන වගේද? කෙමිකල්ස් වලින් හදන්න. මොලේට මුළු ජීවිත කාලෙම හදාගන්න බැරි ඩොපමින් ප්‍රමාණයක් හදන්න පටන් ගන්නවා මොලේ. මොන වගේද හදන්නේ? කෙමිකල්ස් වලින්. අන්න අර නැචරල් හදන ඩොපමින් හදන සෛල මේකෙන් ඉවත් වෙලා යනවා. ඒගොල්ලෝ මේ කාර්යය කරන්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ ආන්දරයෙන් ඉවත් වෙනවා. නැචරලි ඩොපමින් හදන ස්වාභාවික හදන යාන්ත්‍රණයෙන් ඉවත් වෙලා ඒගොල්ලෝ යනවා. උඹලා කැමති දෙයක් කරගන්න. දැන් මොකද වෙන්නේ? දැන් මොන වගේද හැදෙන්නේ? දැන් හැදෙන්නේ මොන වගේද ඩොපමින්? දැන් හැදෙන්නේ කෙමිකල්ස් වලින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න තමයි ඩොපමින් හැදෙන්නේ. ටික දවසක් යද්දි මොකද වෙන්නේ? මුල් දවස් ටිකේ දවස් කීපයයි. ඇයි ඩොපමින් අධික ලෙස හදනවනේ අර වගේ දවස් කීපයයි. පුදුම සතුටක් දැනෙන්නේ. මුල් දවස් ටිකේ පුදුම ප්‍රීතියක්. දවස් කීපයයි වික්සිත වෙනවා පාවෙන ඔක්කොම හොඳයි. ලස්සනයි දවස් කීපයයි. පුංචි දවස් කීපයක්. එතනින් එහාට මොකද වෙන්නේ? එතනින් එහාට වෙන්නේ මෙන්න මෙහෙම. එතනින් එහාට මෙහෙම වෙන්නේ. මම පෙන්නන්න. අමු තිරිසනෙක් බවට පත් වෙනවා පුතා. අමු තිරිසනෙක් බවට පත් වෙනවා. රයිට්? අමු තිරිසනෙක් සතෙක් බවට පත් වෙනවා. තමන්ගේ අම්මා හඳුනන්නේ නැහැ. තමන්ගේ තාත්තා හඳුනන්නේ නැහැ. දැන් මොලේ පණිවිඩ එනවා. උඹට මේ දේවල් සිද්ධ වුනේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු නිසා. දැන් ගැලවියක්. අන්න hina වෙලා බලන්න. ලොකු අයියා ටික. මෙතන ඉන්නවා 13 දෙනෙක් ළමයි. 13 දෙනෙක් ඉන්නවා මෙතන. මම කියන්නේ පාවිච්චි කරන වර්ගයක් කියන්නේ. හොඳ කියන්නද? මම කියන්නේ පාවිච්චි කරන වර්ගේ. කොච්චර දවස් පාවිච්චි කරනවද ඊළඟ ගන්න මත්ද්‍රව්‍යයක් මම කියන්නම්. ඉන්න කාලයක් මම කියන්නේ. 13 දෙනෙක් ඉන්නවා. ඔව්. පොඩි දේවල් පාවිච්චි කරන්න. මතක තියාගන්න පුතේ. ගැලවිච් එකෙක් ඉන්නවනේ මගේ ළඟට වරෙන් මම දෙනවා 1.20ක පඩියක් මාසෙකට. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බේරුණා. එහෙම එකෙක් ඉන්නවනේ වරෙන් මම පඩියක් දෙනවා 1.20ක. පඩිය දීලා ගන්නවා මගේ ළඟ. බේරෙන්න බෑ. පව් ජීවිත පව් පුතා ළමයි ඉන්නවා මේකේ බර ගාන ඉන්නවා. මොනවද පුතා මේ මත්ද්‍රව්‍ය හදන්න කෙමිකල්ස් මොනවද ගන්නේ මේවා ගන්න අමුද්‍රව්‍ය මොනවද ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද ගන්න මත්ද්‍රව්‍ය හදන්න මොනවද ගන්න
මොනවද? පොර හදන්න කෙමිකල්ස්, ටොයිලට් සුද්ධ කරන්න කෙමිකල්ස්, තීන්දුව දුෂ්ප්‍රභාවය අත්හදන්න ඉන්ග්‍රීඩියන්ට්ස්, ධර්මදාන ගන්න කෙමිකල්ස්, ෆයර්වර්ක්ස් හදන්න ඉන්ග්‍රීඩියන්ට්ස්, හත්වල බැටරි හදන්න ඉන්ග්‍රීඩියන්ට්ස්, ප්ලාස්ටික් හදන්න මෙලමයි. මොනවද පාවිච්චි කරන්නේ? ටොයිලට් හදන්න ගන්න කෙමිකල්ස්. අනාගත ඕවා ඕවද පාවිච්චි කරන්නේ? බේරිච්චෙන්නේ කන්ද කාඩු වෙනවා. ඉන්න සෙට් එකක් ගිහින් මම සහාය දෙන්න ඉන්නලා. ආයි සතියයි. අපි වැඩම කරනවා. හය ට්‍රේනින් එකේ ආයි සතියයි ආයි මාස 6ක් යනවා ට්‍රේනින් එක. වැඩක් නෑ හදන්න බෑ මේ කෙමිකල් සවුත් උනාට පස්සේ හදන්න බෑ. හදන්න බෑ පුතා. සමාන අත්දැකීම් තියෙනවා. අපි කියන විෂුවල් හැලුසිනේෂන්ස්, ඔප්ටිකල් හැලුසිනේෂන්ස්, බ්‍රාම් කියන බ්‍රාම් සමානලා කතා කරනවා. පුද්ගලයෙක්ගේ සත්‍යය කියනවා කතා කරන්නේ. අරගෙන යනවා කොහේ උස තැනකට පැනපන්. සුසයිඩ් කරගත්ත අපේ ළමයි කීයක්? කොළඹ දැන් ළමයි කීයක් සුසයිඩ් කරනවා? බ්‍රාම් තියනවා. කතා කරනවා. සත්‍ය එනවා. කතා කරන එකෙක් නෑ. කොහෙද